සුබ දවසක් යාළුවනේ. ඉතින් අපි අද ඉරිද දවසේ තුර්කියේ අන්තාලය කියන සිටි එකේ තියෙන පොළට යන්න තමයි මේ යන්නේ. අද පොඩ්ඩක් සීතල දවසක්. හරි අඳුරු ගතියක් තමයි තියෙන්නේ. ඉතින් අපි පැය භාගයක විතර වගේ දුරකට පස්සේ අන්තාලියා සිටි එකට ආවා. අන්තාලියා සිටි එකේ අපි මේ මුලින්ම බැහැලා අපි ගියේ මේ වෙනදා ගියේ නැති ලස්සන පාරක් හම්බුණා අපිට. මේක මේ හරිම ලස්සනයි. මේ හරිය මේ ෆොටෝස් ගන්න ඒ වගේ දේවල් වලට ගොඩක්ම ගැලපෙන පාරක්. ඉතින් අපිත් එක්ක මේ යාළුවෙකුත් ආවා මේ ගමන යන්න මේ මගදී එකතු වුණේ. ඉතින් අපි වැඩි දුරක් මේ පාරේ ගියේ නැහැ. අපේ බඩු ටික ගන්න යන්න ඕන හින්දා අපි ඉක්මනටම මේ අනිත් පැත්තෙන් ඇවිල්ලා අන්තාලියා සිටි එකේ පොළට අපි ආවා. ඉතින් මේ තමයි පොළ පටන් ගන්න හරිය. මෙහි ඉතින් ගොඩාක් මිනිස්සු ඉරිද දවසට මේ පොළට එනවා. මේ දාලා තියෙන කිලෝ 1 මිලෝ වලට බලා ගන්න පුළුවන්. හැම දෙයක්ම හරිම ගණන් අඩුයි මෙහි. ඔය හැම එකක්ම කිලෝ එකේ ගණන් තමයි දාලා තියෙන්නේ. ඇපල්, මිදි, දොඩම්, දෙලුම් ඔය වගේ හැම දෙයක්ම මේ පොළේ තියෙනවා. විශේෂයෙන්ම මේ පළතුරු ಜಾති ගොඩක් තියෙනවා. කැරට් පේනවනේ 20 ඉඩිය 20 කියන්නේ සාමාන්‍ය එක ලංකාවේ මුදලත් එක්ක හදලා බලන්න. ලංකාවේ මුදලත් එක්ක හැදුවට ඉතින් ඇත්තටම මෙහි ලීර 20ක් කියන්නේ හරිම අඩු ගාණක්. ගෝව වර්ග වට්ටක්ක හතු වර්ග තියෙන ඕන හතු වර්ගයක් කිරලා දෙනවා. ඒ වගේම තමයි මේ සුදුලුණුත් එක එක වර්ග තියෙනවා. ලංකාවේ වගේ නෙමෙයි. මේ තියෙන අලි ගැට peer ඔය වගේ මෙහි මේ පළතුරු එළවලු ඇට වර්ග ඔය වගේ දේවල් හරිම ගණන් අඩුයි. කෙසෙල් තියෙනවා. ඔය හැම එකකම මේ කට්ටිය මිල දාලා තියෙන්නේ ගොඩක් නෙමෙයි හැම එකකම තියෙන කිලෝ එකේ මිල. එතකොට ලංකාවේ වගේ අපිට මේ ගොඩක් තැන්වල මුදල්ම පාවිච්චි කරන්න ඕනේ නැහැ. මොකද මේ කට්ටිය ළඟ මේ අපිට කාඩ් එකකින් ගෙවලා බඩු ගන්න පුළුවන්. ගොඩක් අය මේ මැෂින් එක තියෙනවා. ඒ නිසා අපිට මේ සල්ලි අරන් ආවේ නැත්තත් කාඩ් එකේ සල්ලි තියෙනවා නම් කාඩ් එකෙන් පේ කරලා බඩු ගන්න පුළුවන්. ඇපල් එහෙම තමයි වැඩිපුරම මෙහි තියෙන්නේ. ගණන් අඩු ඇපල් දොඩම්. මේ මිරිස් වර්ග තියෙනවා. ඕන මිරිස් වර්ගයක් තියෙන. හැබැයි මේවා මේ ලංකාවේ තරම් සැර නැහැ. සැර වලින් අඩුයි. පාට ලස්සන තියෙනවා. සුවඳ නැහැ. සාමාන්‍ය සරක් තමයි හැබැයි තියෙන්නේ. ඉතින් අපි මේ මුලින්ම බඩු ගන්න කලින් පොළ වටේ රවුන්ඩ් දෙක තුනක් ගියා. ගිහලා බලමු මොනවද තියෙන්නේ කියලා. ඉතින් මෙහෙ මේ සාමාන්‍යයෙන් තුර්කිය ගියාම ඔයගොල්ලෝ දන්නවා උද්දමනය අතින් උද්දමනයේ දවසින් දවස වගේ වැඩි වෙන රටක්. ඒකත් එක්ක ඔයගොල්ලෝ අහන්නේ බඩු මිල අඩුයි කියන්නේ කොහොමද කියලා. මෙහි ඇත්තටම හැමදේම ගණන් කියලා හැම දෙයකම මිල වැඩි කියලා නෑ. සමහර දේවල් තියෙනවා අධික මිලයි. සාමාන්‍ය ඔය මොබයිල් ෆෝන්ස් පැකේජ් ඒ වගේ සාමාන්‍යයෙන් මාසෙන් මාස වගේ වැඩි වෙනවා. හැබැයි මේ එළවලු පළතුරු කියන එක එහෙම ලොකුවට මිල වැඩිවීමක් මිල උච්චාවචනයක් වෙන්නේ නැහැ. සාමාන්‍ය ගණන් වලට තමයි තියෙන්නේ.
ඉතින් අපි එළවලු අපට අවශ්‍ය කුළු බොට්ටික් ගත්තට පස්සේ අපි ආවේ මෙහි ඇඳුම් පැළඳුම් තියෙන වෙනම ප්‍රදේශයක්. ඒ කියන්නේ පොළේම වෙනම ඇඳුම් පැළඳුම් තියෙන පැත්තක් තියෙනවා. අපි ඒ පැත්තට තමයි ආවේ. ඉතින් ඔයාලට පේනවා මේ ඔක්කොම මේ මිල දාලා තියෙනවා. හරිම ගණන් අඩුයි. මේ ස්ටෝඩුවක් ලියලා 20යි. ලස්සන ටී-ෂර්ට් 150යි 200යි. ඒ වගේ ගණන් තමයි තියෙන්නේ. ඊට වඩා වැඩිය සාමාන්‍ය හොඳ ජැකට් එකක් එහෙම වුණොත් මේ සාමාන්‍ය ලීර 500ක් 400ක් 500ක් වෙනට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාලට මම හැම එකම පෙන්වන්න පුළුවන් හැම තැනකම මිල පෙන්වලා තියෙනවා. මේ පේනවනේ ටී-ෂර්ට් එකක්. ඒ වගේ දේවල් ලීර 100 ඉඳන් වගේ මෙහෙ තියෙනවා. ලීර 100ක් කියන්නේ ඉතින් මේ රටේ හරි පොඩි ගාණක්. ලංකාවේ මුදලත් එක්ක ගත්තොත් නම් රුපියල් 700ක් 750ක් වගේ වෙනවා. හැබැයි මෙහි ජීවත් වෙන මිනිස්සුන්ට ලීර 100 කියන්නේ පොඩි ගාණක්. ඒකත් එක්ක අපිටත් මෙහි පඩි හම්බෙන ලීර වලින් ඉතින් ලොකු ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම මේ පොළට ගියාම සාමාන්‍ය ගාණක් තිබ්බොත් අපිට බඩු ටිකක් අරන් එන්න පුළුවන්. ඉතින් අපි තව ටිකක් ඉස්සරහට ගිහලා බලමු මොනවද තියෙන්නේ කියලා. ඇත්තටම මේ ලංකාවට වඩා මේ ගොඩක් ගණන් අඩුයි මෙහි තියෙන ඇඳුම් සාමාන්‍ය මිල කියන්නේ සාමාන්‍ය හොඳ ෂොප් වල තියෙනවා ගොඩක් ගණන් ඇඳුනුත් තියෙනවා. ඒ වුණාට මේ තියෙන ඒවා මේ පාවිච්චි කරන්න බැරි තත්ත්වයේ තියෙන කිසිම දෙයක් නැහැ. මේවා හොඳයි ඕන තරමට ඕන තැනකට අඳින්න පුළුවන්. හොඳ ඇඳුම් තියෙන්නේ කිසි ගැටලුවක් නැහැ. බාල බඩුත් තියෙනවා. ඒ අතර කලාතුරකින් තියෙනවා. හැබැයි ඉතින් එහෙම කියලා ලොකු ප්‍රශ්නයක් නැහැ. මේ තියෙන හැම දෙයක්ම හොඳටම හොඳයි අපිට පාවිච්චි කරන්න. කිසිම ගැටලුවක් නැහැ. දැන් මේ අපි ඉන්නේ කලින් හිටපු අපි එළවලු තියෙන්නේ මේකේ පල්ලේ තට්ටුවේ. ඒ තට්ටුවේ තමයි මේ ඇඳුම් පැළඳුම් සෙරෙප්පු බෑග් අනම්මන ඒ වගේ දේවල් තියෙන්නේ. ඉතින් ඊට දවසට ආපුවාම මේක වටේ ලකුමක් ගියා කියන්නේ මාසෙට ඇති වෙන්න ඕන බොට් ටික කිසිම අවුලක් නැතුව ගන්න පුළුවන්. අපි ඉතින් ටිකක් ඉස්සරහට ගිහිල්ලා බැලුවා තා මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා තියෙන දේවල් සෙරෙප්පු සපත්තු. අපිට ඉතින් වැඩියෙන් ඕන කරන්නේ එළවලු වගේ කුළු බඩු වගේ දේවල් තමයි. මේ අපි ඇඳුම් මුකුත් ගත්තේ නැහැ. මිල ගණන් බැලුවා කතා කරා. ලස්සන ජැකට් ටිකක් තියෙනවා. ලංකාවේ මාකට් එකට ගියා වගේ තමයි ඉතින් හැමදේම තියෙනවා. අපි නිකමට මේ ෂෝටක් බලන්න ගියා කලිසමක් ගන්න. මෙතන සාමාන්‍යයෙන් ටිකක් හොඳ බඩු තමයි තියෙන්නේ. ලීර 250ක් කියලා කිව්වා මේ ට්‍රවුසර් එක. ෂෝට් එකක් නෙමෙයි. හරි ඉතින් අපි ගන්න ඕන බඩු ටිකත් අරන් දැන් මේ පොලෙන් එළියට යන්න තමයි යන්නේ.
පොලිං එලියට ඇවිල්ලා අපි ඊළඟට ගියේ මාක්කන්තාලියා කියන shopping mall එකට. මේ shopping mall එක සෑහෙන ලොකු shopping mall එකක්. තට්ටු 7-8ක ලොකු shopping mall එකක්. අපි මේකට ගියේ මේ බඩු මුකුත් ගන්න නෙමෙයි දවල්ට කන්න. ඉතින් කන්න යන කලින් අපි රවුමක් දාලා බැලුවා මොනවද තියෙන්නේ කියලා. ඊට පස්සේ අපි උඩට ගියා. උඩ තට්ටුවට ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා. ඉතින් අපි පීසා තමයි දවල්ට කෑවේ. පීසා දෙකකුත් කාලා අපි පීසා දෙකකුත් කාලා shopping mall එකෙන් එළියට ආවා. ඉතින් ওই විදිහට තමයි අපේ ඉරිදා දවස ගෙවුනේ. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරන්න, subscribe කරලා channel එකට support එකක් දෙන්න. තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු.